හම්බෙච්ච මාරම අමාරු මඩවලක් මේක. ගන්න ගොඩක් වෙලා ගියා. අමාරු කියන්නේ මේක පොඩි මඩවලක් වගේ වුණාට මේක එරුණා මාර විදියට ට්‍රැක්ටරේ රෝදි ගන්න try කරා මාර වෙලාවක් ගියා. මේක යනකොට ගඳ එනකොටත් අපු මේ මඩවල එහෙම එරුණා. මේ යන්න තැනක් නැහැ මේක විතරයි තියෙන පාර. අනිත් කැලියනේ ගස්සින්ද යන්න බෑ. මේ කෑල්ල පහු කරන කොහොමද යන්න ඕනේ. මෙතන ට්‍රැක්ටර් ගිහිල්ලත් නැහැ මේ පාර. මේ අපි තමයි යන පළවෙනි නඩේ මේ පාරේ. ඒ වුණාට මෙතන මොන හේතුවකද දැන් මඩවලේ එරුණා කිව්වා. සාමාන්‍යයෙන් නැත්නම් තද වෙලා හරි තියෙන මොකද ගියොත් නේ උතන මඩ හැරෙන්නේ. එහෙම හැරෙන්න හේතුවකුත් නැහැ. ඒ වුණාට අපි එරුණා මෙතන. එරිලා මාරම මහන්සියක් ගත්තා මෙතනින් ට්‍රැක්ටරේ ගන්න කට්ටිය තල්ලු කරලා මඩ නාලා තමයි මෙතන ට්‍රැක්ටරේ ටිකට ගත්තේ.
අපි බයින් නෝනේ නෝ. ලංකාවේ නරanja බලලා හොම්ම. අර පොඩා ගන්න. ඒ ගඟල බයින් යන්ද? අර අතන වැටිච්ච පොඩා. යා දැන් ඉස්සරහට යන්න. கடல் உனக்குத்தான் ஆறாமழை உனக்குத்தான் நீங்கா நிழல் உனக்குத்தான் நீ கண்மணி எனக்குத்தானே பொருந்தி போனி மடியில் ஊஞ்சல்லாடு மலர் உனக்குத்தான் கண்டிக்கா மொழி உனக்குத்தான் சிந்திக்கா மொழி உனக்குத்தான் சிரிக்கோ நதி உனக்குத்தானே வழியோ எச்சில் வாயோரோ எனது காயம் மாறோ பத்து விரல் கோலம் ஓட பூமி மேல முளைச்ச சித்திரன் அசைவ பார்த்து பார்த்து ஆயுள் கூடு எனக்கு புன்னகையில் காலம் போக போகையாக சிரிச்ச பெற்றனர் யாருக்கு யாரு காவல் மாறி போச்சு கணக்கு ඊට පස්සේ අපිට තැන්නෙන් පස්සේ හම්බුනේ එරමිනියාගාර. ඒ එරමිනියා කැලේට තමයි අපි ඇතුළු වුණේ. එරමිනියා කැලේ ගොඩක් වැවිලා තිබුණා. මොකද අපි තමයි පළවෙනි නඩේ යන. ඒක නිසා කැලේ වැවිලා තිබුණේ. එරමිනියා කැලේත් වැවිලා තිබුණේ. ඒක ගොඩක් අපිට අපහසු වුණා. මොකද අපිට කිසිම ආවරණයක් තිබෙන්නේ නැහැ නේ ට්‍රැක්ටරේ. ඒකද දෙපැත්තේ ඉන්න අයගේ ගොඩක් තුවාල වුණා. එරමිනියා කැලේ කපන්නත් අමාරුයි. ගොඩක් ඝනවට වැවිලා තිබ්බ එරමිනියා කැලේ ට්‍රැක්ටරේ ඒක යට කරගෙන තමයි ගියේ. උඩින් එන අතුරු විතරක් කපාගෙන දෙපැත්ත අතු ටික. ඒ වුණාට අර ට්‍රැක්ටරේ යනකොට හෙල්ලෙනකොට අතු ඇවිල්ලා වදින ඇඟවල් වල ගොඩක් තුවාල වුණා. ඒ වගේම තමයි කැලෙත් කර්ව් එකක් වගේ මේකේ හැදිලා තිබුණේ උඩ ගස්වල. මේ ට්‍රැක්ටරේ යනකොට අර ට්‍රැක්ටරේ තියෙන බහර එක වදිනකොට ඒකේ තියෙන වැල් වල තියෙන කොළයි වේලිච්ච කොළයි ඒ ඔක්කොම අපේ ඇඟට වැටෙනවා සත්තුත් එක්ක. චුටි සත්තු ගොඩක් හිටියා. ඇඟවල් වල පණු ජාති අර එක පණු කුම වැටෙන්නේ අපේ ඇඟට. මොනා කරන්නද ඒවත් එක්කම තමයි ඉතින් මේ ගමන ගියේ අපි. ඒ මොන දේ කරත් මේක වෙනමම එක්ස්පීරියන්ස් එකක්. ඒක ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. ඔක්කොම පිටින් යනවා කියන්නේ මම හිතන්නේ අනිත් පාරවල් මෙච්චරම අමාරුයි. මොකද මම ගිහිල්ලා නැහැ. මම දන්නේ නැහැ. මම වීඩියෝස් බලලා තියෙනවා. හැබැයි මේ තරම් මම බලපු තරම් මේ වගේ කැලේ නම් ලස්සන පාරක් කියන්නේ මම හිතන්නේ ඔක්කොම පිටිය. මේ අයිලා කිව්වේ මේ විදිහට තමයි. මේ පාර මාර ලස්සනයි. යා බලන කෙනෙක් ඉන්නවා මේ පැත්තෙන් ගිහිල්ලා තියෙන මම දන්නේ නැහැ ඒක කොහොමද කියලා. මම අනිත් පාරට ගිහිල්ලා නැති ඉඳලා මට නම් මේ පාර මාරම ලස්සනයි. තව දෙයක් තමයි අපි කැලේට ඇතුල් වෙච්ච ළඟ ඉඳන් ගොඩක් ලොකු ගස් වැටිලා තිබුණා කැලේට. කැලේ හරහා අපි යන පාර හරහා ලොකු ගස් වැටිලා තිබුණා. ඒක ඔක්කොම අයින් කරගෙන තමයි අපි යන්න ඕනේ. මොකද සත්තු පෙරලපුවා තිබුණා. ඒ වගේම හුළඟට කොහොම හරි ලොකු ගස් ගොඩක් වැටිලා තිබුණා.
ගොඩක් ගස් අපි අතින් අයින් කරලා තමයි ගියා. අනිත් නර ලොකු ගස් වල තිබ්බොත් වෙන යන්න පාරක් නෑ. මේ පාර විතර යන්නත් තියෙන්නේ මේ පැත්තෙන්. එතකොට ඉතින් කරේ ගොඩක් ගස්සේ ගස් කපලා අයින් කරපු එක වැටලා තිබුණ ගස්. මම ඉස්සෙල්ලා වීඩියෝ එකක් දාන ලොකු ගහක් වැටිච්ච වීඩියෝ එකක් තියෙනවා මේකේ. ඒ ගහ තනිකරම මුළු පාර හරහාම වැටලා තිබුණේ. ඒක අයින් කරන්න ගොඩක් වෙලා ගියා අපිට. අර මං කලින් කිව්වා වගේ පොඩි ගස් අපිට අයින් කරන්න පුළුවන්. මේ වගේ ලොකු ගස් වැටලා තිබුණම ඒක අයින් කරන්න ගොඩක් අමාරුයි. ඒක නිසා අර මන්න පීවලට අමතරව අපේ ට්‍රැක්ටර් අයියා කෙනෙක් චේන්ජ් රෝවර් එකක් කරන් ගිහලා තිබුණා. මොකද ඒගොල්ලෝ කිව්වා මේ වගේ ලොකු ගස් වැටලා තිනවා පාරට. මොකද අපි පළවෙනි නඩේ හින්දා ආයි එන නඩවලට යන්න පාර සකස් කරගෙන තමයි යන්න ඕනේ. ඒකේ සාමාන්‍ය සිරිතක්. ඊයා මුලින්ම යන නඩේ පාර ඔක්කොම හදාගෙන තමයි යන්නේ කියලා. ඉතින් අපි ඉතින් උදව් කරලා මේ වගේ ලොකු ගස් ගොඩක් අයින් කරා අපි. ගොඩක් පාරට වැටලා තිබුණා. ගොඩක් සත්තු පෙරලලා ඒක කොහොමද දැන ගොඩක් ගස් වැටලා තිබුණා. අපිට ඉතින් ගොඩක් වෙලාව ගියෙත් මේ ගස් අයින් කරන එකේ තමයි මහා කැලේ ඇතුලේ. හරහාට වැටලා තිබිච්ච ගස් ගොඩක් අපි ඒට මේට කරලා අයින් කරා කපලා යන්න බෑ. නැත්තම් වෙන පාරකුත් නැහැ මේකට යන්න. මේ පාර විතරයි තියෙන්නේ කෙලින් පාර. වෙන පාරවල් කොහෙම දෙපැත්තෙන් කොහෙන්වත් නැහැ. කැලිය අතර හරහා යන්න බෑ. මේ වගේ ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ ගහ වැටලා තියෙන පාර හරහා. ඕකෙන් තමයි යන්න ඕනේ. ඒක නිසා අපිට මොනවද කරන්න පුළුවන් එකම දේ තමයි වගේ අයින් කපලා අයින් කරන එකේ වැටලා තියෙන ගස්. ඊට පස්සේ අපි ගහ වැටෙන තැනින් ගොඩක් දුර ආවා. ගොඩක් දුර කියන්නේ ඒ එන පාර තනි කරන තිබුණ දෙපැත්තේ කැලේ. ඊට පස්සේ තැන්නවල් මුකුත් අපිට හම්බුන්නේ නැහැ. දුරකට එනකම් මම හිතන්නේ ඊට අපිට තැන්නක් හම්බුනේම නැහැ. කැබිලිත් යනකම්. ඔක්කොම තිබ්බේ මහ කැලේ. මහ කැලේම තමයි යන්න තිබුණේ. පාර සත්තුගේ සද්දේ රැහැයන්ගේ සද්දත් එක තමයි තනි කරමු රැහැයන්ගේ සද්ද නම් දවල් වරුත් මාර හයියෙන් තිබුණා ඒක. අපිට ඊට පස්සේ උතනින් හම්බුණා දේර පාර ටිකක් හේදිලා ගියපු තැන. අන්න ඒ වගේ තැන් වලින් ඇති ටිකක් අමාරුයි. මොකද ට්‍රැක්ටරේ ගොඩක් ගැස්සෙනවා. දෙපැත්තටම ගැස්සෙනවා. ඒතකොට අර යකඩ බාරකට හේතු වෙලානේ. මේක පිටේ වදිද්දි මාරු විදිහට අමාරුයි. අපි කොට්ට අරන් ගිහලා තිබුණේ. ඒ වුණත් ඒ අන්තිම කොට්ටත් ඒකටම තද වෙලා ඒත් වදිනවා යකඩේ. මේ වගේ තැන් වල නැන්දි ගොඩක් අමාරුයි. මාරම අමාරුකින් ගියේ. ඒ වුණාට ඉතින් යන්නේ අපි කැමැත්තෙන් ගිය ගමන ට්‍රැක්ටර් එක. ඒකින්ද ඉතින් මොනා කරන්නද? මේ ගමන ඉතින් යනවා. අපේ අප්පෝ නෙමෙයි අයිතුවා. අම්මාරු කන්ද කුඩින්න ඕනේ. නෑ ඉවිලි ගන්න හරි ඉවි ගන්න. ඕ හරි.
ඔක්කොලගේ ඉන්නවා. අර අපි ගියේ ඔක්කොලගේ දාන්නේ. ආරවල් වගේම තමයි අමාරුම එකක් තමයි මේ වගේ කන්දෙන් හොදිලා ගිහින් වතුර පාරවල් වලට ආයෙත් කන්ද උඩට නගිද්දි අමාරු ට්‍රැක්ටර් එක පාට් ගන්න වේගෙත් එක්ක අර හැරිලා තියෙන පාරේ යන්න ගොඩක් අමාරු ට්‍රැක්ටර් වලට. අපේ මේකෙත් බලන්න ට්‍රැක්ටර් එක පාට් ගිහින් හිටිනවා ආයෙ. ඊට පස්සේ තමයි ආයෙ ගන්න. මෙතන ගොමඩ ගත්තා. අමල තැන්වල ඒකත් ගිහලා ආයෙ එරනවා වැල්ලේ. වැලි පාරවල්නේ ගොඩක් තියෙනවා. ඒ වැල්ලේ ගොඩක් එරනවා. අපේ වාහනේ කීප සැරයක් එරුණා. කොම් වීඩියෝස් ගන්න හම්බුන්නේ නැහැ. මේ ගත්ත කිහිපයක් තමයි මේකේ දාලා තියෙන්නේ. ඊළඟට අපිට තව ලස්සන තැන්නක් හම්බුණා. මේ තැන්නයි අර ආසයි ඒක පුදුම ලස්සනක් තියෙන එතන. ඒක මේ වීඩියෝ එකෙන්නම ඔයගොල්ලෝ එතනට යන්න ඕනේ. ඒක දැක්කම පිස්සු හැදෙනවා එතන. මාරම ලස්සනක් තියෙන්නේ, පුදුම ලස්සනක් තියෙන්නේ. හිතා ගන්න බෑ ඒක අර ආයෙ වීඩියෝ එක දකිද්දී අපිට එතන අපි පව් කරා නේද කියලා ඒ ෆීල් එක එනවා. ඒකට මාරම ලස්සනයි, පුදුම ලස්සනක් තියෙනවා එතන. සඳලු තලසල් පිය සත්තර කොන රංසර වෑනා රඟහල් තුල ඉසි බුලන
සුන්දර මුහුණු පෙළ අතරේ කිසිම දින මින් පෙර නොදුටු ඔබ කවුදැයි කියනු මැන දුරක පිපෙන රුව දැසට හමු නොවෙනා කෝල නිහඬ වදිනා මුදු සීත ගුණය දැනුණා අපි ඉතින් ඔහම ඉස්සරහටම ගියා මාර්ම ලස්සනයි මං ඉස්සෙල්ලා කිව්වා වගේ මෙතන වැඩක් පහුවල ඉස්සරහටම යද්දී ආයමුණා අපිට පොඩි කණ්ඩිය ඒක වලක් වගේ තැන එතන මං හිතුවේ අපේ කට්ටිය පිටිපස්සට කට්ටිය ඔක්කොම ලිස්සල යයි කියලා පල්ලෙහාට ගන්න පේන්නේ නැති වීඩියෝ එක වල කට්ටිය ලිස්සල යන විදිය එළියෙන් ගැටිලි විතර එකක් දාන්න ඉතින් ඔගේ වෙන කට්ටිය අල්ලගෙන ඉන්නේ මෙට්ට එළියේ නොතරම් ලොකු වලක් තිබුණේ ඔරිය පළවෙනි පාර ගිහින් දෙවෙනි පාරත් පස්සට ආවා ඊට පස්සේ තමයි කොහමද ගත්තේ ඒකේ වීඩියෝ එක නෑ ඔය අන්තිම වීඩියෝ එක ගත්තේ තුන් පාරක් විතර ඔය විදිහට ආපස්සට ඉස්සරහට ගිහිල්ලා තමයි ඔය ගත්තේ ඊට පස්සේ අපිට 12 පාරක් හම්බුණා. ඒ 12 පාරෙන් අපි නම් බැස්සේ නෑ. මොකද ගොඩක් පරක් වෙලා තිබුණේ අපිට අර ගස් වැටිලා තිබුණා. ඒ වාහනේ ගොඩක් තැන් වල එරුණා. ඒකත් එක්ක අපිට ටිකක් පරක් වෙලා තිබ්බ ටයිම් එක. අයියලත් කිව්වා අපි වහින්න නැතුව පුළුවන් ඉක්මනට යන් කියලා. මොකද අපි දැන් ආයෙ කැමරාත් නවත්තන්න ඕන හින්දා මෙතන නැවැත්තුවේ නෑ. තව ඉස්සරහ 12 පාරක් තියෙනවා කියලා අපි එතනට යන් කියලා තමයි එකපාර පිටත් වෙන්නේ. ඊට පස්සේ අපිට ඒත් එක්කම ඕක 12 පාරෙන් උඩට දානකොටම හම්බුනේ ආය ආරක්. ඒ ආර පොල් සාමාන්‍ය ආරක් හම්බුණා. මේ ආරවල නම් ගොඩක් හැදින්නේ වාහන ගිහිල්ලා. වතුර පාරත් කියන ආර වගේ හැදුනාට පස්සේ වාහන ගිරවල ගොඩක් හැරෙනවනේ. ඒකෙන් තමයි ගොඩක් අමාරු යන්න. අපි යන කාලේ ගොඩක් වාහන ගිහිල්ලා තිබෙන්නේ නැති ඉඳ පොළොව ටික පායනත් කාලේ ඉඳ වැයලා ටිකක් පායන කාලේ. ඒකින්ද ෂේප් නැත්තම් මේ වහින කාලේට නම් ගොඩක් අමාරුයිලු මේගොල්ලෝ කියන විදිහට මේ යන්න ඔයගලන්ට තේරුම් නැතිනේ. මේ පාරක වහින කාලේ කොහොමද කියලා මේ දැන් මෙහෙමනම් වහින කාලේට කොහොමද කියලා. එතන ඊට පස්සේ ට්‍රැක්ටරේ පොඩි වෙලාවක් තියලා එතන ඒ ට්‍රැක්ටරේට පයිලෙන් වතුරෙන් බිව්වතන බැහැලා උලත පහෙන් ටිකක් හොදගෙන තමයි නැගි අපි නම් බැස්සේ නෑ. මොකද අර කිව්වාගේ ටයිම් එකේ ඉඳලා අපි කොහොමද බැස්සේ නෑ. එතන ඉස්සරහ ගියා කියලා ටික පොඩ්ඩක් බැස්සා කරට බැහැලා වුණ කට්ටියක් හොදගෙන ආයේ ඉස්සරහට යන්න පටන් ගත්තා. යන්න පටන් ගන්නකොට එතනින් දාද්දිම ආයේ බැල්ලකට දාන්න උඩට දාන්න තිබුණේ වතුර ආව පාරක් තිබ්බේ. මේ පාරෙන් දාන්න තිබුණේ වතුර පාරටිකද වැලි ගොඩක් එතන එකතු වෙලා තිබුණා. මේකින්ද ට්‍රැක්ටරේ එතන රෝඩි ගහගෙන ගත්තා. ට්‍රැක්ටරේ පොඩ්ඩක් කියලා වුණා ඉතින්. අපි තල්ලු දාලා කොහොමද කියලා ට්‍රැක්ටරේ ආයේ දාගත්ත පාරට ඉන්නේ එතන නම් වැලි ගොඩක් තිබ්බා. වතුර පාරක් ආවිල්ලා තිබුණේ මොකද එතන වැලි තිබ්බා හරියට. මරු වැල්ල ගාර පාම් පිටි වගේ කොහොම හරි අපිට මං කිව්වා අර ගොඩක්ම අමාරුනේ ගස් වල අතු වැල් වදින එක තමයි පේනනේ මනිට යන විදිය. ඒ විදියට තමයි ඔක්කොම ගියලු පහත් කරගෙන මට ඒ ඉස්සරහ වීඩියෝස් නෑ ගොඩක් ඇතුළට කට්ටිය ගිය විදිය. මොකද පිටිපස්සට වීඩියෝ ගාලා ගියොත් එම අක්කට්ටයි ලොලු වගේ. ඔය විදියට තමයි ගොඩක් වෙලා ගියේ වෙල්ල පහත් කරගෙන. මොකද දැන් කටුපඳුරු යද්දි කොහොමත් අපි පහත් ගොඩක් පහත් වෙලා ගියේ. මේක අර අතු තමයි ඇවිල්ලා වදින්නේ උඩට ගොඩක්. ඔය වැල් එහෙම ඒ පාට ඇවිල්ලා වදිනවා කිස් කන්න වදිනවා ඉතින්.
පස්සේ ළමයි අපි මෙතනින් පොඩ නැමැත්තුව දවල්ට කාලා පොඩ්ඩක් රෙස්ට් එක කරන් යන්න. මොකද දැන් ටිකක් දුර ආව දවල් වෙනකම් අපි කෑමත් අරන් ඇවිල්ලා තිබ්බේ. ඒ නිසා මෙතන නැවතිලා පොඩ්ඩක් මූලකට හොදගෙන අපි දවල්ට කන්න ගත්තා. දවල්ට කාලා මොකද උදේට අපි නවත්තන්න හම්බුනේ අපි අර උදේට කෑනේ දවල්ට එකපාරම කනවා කියලා තමයි මෙතන නැවැත්තුවේ. එකපාරම කමු කියලා. ඊට මෙතනත් අපි ඉඳලා තියෙන දවල්ට කාලා තේත් බීලා තමයි අපි ආයේ මෙතන පිටත් උනේ. අපි ගයිස් මේ දැන් ඉන්නේ ඝන කැලෑවක් මැද්දේ, මහ කැලේ මැද්දේ තමයි අපි ඉන්නේ. මුකුත්ම නැහැ. අපි ගෙනාවු වතුර ටික විතර. මේ වතුර කිවුල අඩුයි වුණා වතුර බරයි. බොන්න බෑ. අර අපේ බොන වතුර වගේ නෙමෙයි. අර බරයි කියන වතුර එන්නේ ඒක තේරෙන බොද්දි. කොහොමද අපි දවල්ට කාලා ඔක්කොම කරලා මෙතන පිටත් වෙද්දි ගන්නට පේනවා ඇති ඔන්න ඔය කානුව අපිට හම්බුණා. එතනනම් මාරම ගේමක් දුන්න ගන්න වාහනේ ඔය වකීම එකක් අපිට ඉස්සරහටත් හම්බ වෙනවා. ඒක නම් ගොඩක්ම අමාරුයි. එතන මම හිතන්නේ හවස් වරුවම ගත වුණේ අපිට එන්නේ එතනට. ඔතන නම් කොහොම හරි කරලා ගත්තා. පළවෙනි දෙපාරෙන් තුන් පාරෙන් වගේ ගත්තා. මෙතන වැඩේ කියන්නේ අපි දැන් දවල්ටත් කාලා ඔක්කොම කරලා දෙක වගේ ඇති මේ වෙලාව එකමාර දෙකට වගේ ඇති. එතකොට මෙතන මාර අවුවක් තිබ්බේ. අපිට යන්නත් බෑ කැලේ ඇතුළට යන්නත් බෑ. අපි දන්නේ නැහැ මේ කැලේ ගැන. මෙතනට ඒ ගමේ ඔක්කොම ඔබ වාහනේ දෙකොට්ටු වෙනවා. අපිට යන්නත් බෑ. අපි පේනමන ඉන්නත් උන අපි ඉන්න ඕනේ අවුවේ. මාර විදියට මෙතනට දාඩියත් එක්ක අර රස්නේ ඉච්චෙනවා ගස් කොච්චර තිබ්බත් අපිට කැලේට යන්න බෑනේ. අපි ඉන්නේ ඒ උතන පොඩි පිටින් කැලේ කොහෙද නේද එතනට එලා. එතන අපි පොඩ්ඩක් ඉස්සරහින් ගියාම උතන තිබුණා එක සත්තුන්ගේ ජරාව. දැනගත්ත එතන සත්තු ඉන්නවා කියලා. එතන ගමේ කෙනෙකුත් යන්න එපා. කවුරුත් නැතුව වලස්සු එහෙම ඉන්නවා කියලා. ඒකින්ද අපි ඔය අයින්ටම් වෙලා වාහනේ ගන්නකම් මීටිය ගොඩක් වෙලා මෙතනත් ඉන්නවා.
හරි ළමයි ඔන්න පට්ට ගේමක් දීලා එතනින් අපි වාහනේ ට්‍රැක්ටරේ උඩට ගත්තා. ඒ වුණාට ටික දුර ගිහින් සතුට තිබ්බේ. කොහොමරි මෙතන ලොකු ගේමක් දීලා ගත්තා ට්‍රැක්ටරේ උඩට කොහොමරි ගත්තා. ඒ වුණාට අපිට ඒ සතුට සමරන්නේ පොඩි වෙලාවයි. ඒ මේ වගේ දෙගුණක් විතර ගැඹුරු වලක් ඊළඟට හම්බුනේ. ඒක නම් එතනට අපි දවසම ගියා. හවස් වෙනකම් අපි එතන තමයි හිටියේ. මේ ට්‍රැක්ටරේ කෑලි දෙක ගලවන්න උන අන්තිමට. වල උඩ බාර් එකක් ගියලු ට්‍රැක්ටරේ. ඒ ගලවල තමයි ගත්තේ. ඒක බලන්න මේ වීඩියෝ වල තියෙන ඊළඟට තියෙන මේ වීඩියෝ එක. ගොඩක් අමාරු නැති නම් ට්‍රැක්ටරේ ගන්න. විදියට බය වුණා. මොකද අපිට හිතාගන්න බැරි වුණා මොකද්ද කරන්න කියලා. වාහනේ එතනින් එහාට එන්නෙම නෑ. කන්දීර වල අර පිටිපස්සේ කැල්ල ඉස්සර ඩ්‍රයිවිං සීට් එක ගාව ගෑවෙන්නම පහන් දෙකට නැවිලා තිබෙන ඇක්ටරේ. ඒකින්ද කරගන්නව යන්නේ පොටන් දාලා ඉද්දා මුකුත්ම කරන්න දෙන්නේ. ඊට පස්සේ උඩරමඩක් බලලා තිබ්බ රෑවේ කියලා රෑ වුණා. අපි දන්නේ නැහැ කැලේ ගැන. අපි ඉන්නත් උනේ කැලේට වෙලා මේ ගන්නකම්. ඉන්න කොට එතන නම් මාර්ගය බය වුණා කට්ටිය.